දැන් අපි බෙක් 36 එකේ පේපර් බෙක් 36 එකේ පේපර් එකේ තියෙන PowerPoint ප්‍රශ්නේ බලමු. right. මේකේ right. අපිට ඉස්සෙල්ලාම මේක PowerPoint එකක් ඕපන් කරගෙන right. blank presentation එකක් ගමු. ඉස්සෙල්ලාම මේක සේව් කරගමු අර කියන විදිහට. P අකුර දාලා කාලා විස්තර නම්බර එක දාලා ඩෙස්ක්ටොප් එකේ අපි සේව් කරගමු. blank presentation file ගිහිල්ලා save as browse desktop P අකුර දාලා ICT හිමෝ ඉස්සතයි වින්ඩෝ එක කියලා මම දාන්න. right. PowerPoint presentation එක විදිහටම save කරන්න. right. ඊට පස්සේ අපිට තියෙන්නේ update අපිට තියෙන්නේ මෙහෙම මේ වගේ slides දෙකක් හදලා තියෙන්නේ. right. එතකොට අපිට කරන්න තියෙන්නේ තව slide එකක් අපි දාගමු. new slide. ඉස්සෙල්ලාම කරන්න කියන්නේ insert the date to be updated automatically slide numbers footer කියලා මේ ටික දාන්න. කියන්නේ date එකක් automatically update වෙන්නේ slide number එකයි footer එකයි දාන්න තියෙන්නේ. the slide එකට නැතුව. ඒකට අපි කරන්නේ මෙතන පළවෙනි slide එක තෝරලා මේකේ insert ගිහිල්ලා header and footer date time update automatically slide number footer footer එක අපිට දාන්න කියන්නේ pets on pets in our lives. මෙතන pets in our lives එතන type කරමු. මම මේ copy කරලා මෙතන paste කළා. right. එතන පළවෙනි slide එකට අනිත් ඒවාට දාන්න කිව්වහම මෙන්න මේක check කරන්න. don't show on title slide. apply all. right. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ apply the office theme to the first slide and wood type theme to the second slide. right. office theme එක first slide එකට අපි මේකේ design ගිහිල්ලා office slide එක first theme එකට. ඒතර අපි ඉස්සෙල්ලාම කරන්නේ පළවෙනි slide එක තෝරලා select කරලා ඊට පස්සේ මේකෙන් බලන්න ඕනේ මොකද්ද theme එක කියලා. අපිට පළවෙනි එකට office theme එකනේ දාගන්නේ. අන්න එතන ඒ theme එක උඩ right click කරන්න. left click කරන්න එපා, right click කරන්න. යන්නේ right click කරලා එන list එකෙන් apply to selected slides ගන්න. right. ඒතර මේකට විතරයි apply වෙන්නේ. පළවෙනි slide එකට විතරයි. ඊට පස්සේ අපිට කියන wood type theme to second slide. ඊට පස්සේ second slide එක තෝරලා wood type කියන එක අපි බලමු. wood type කියන්නේ මෙන්න මේ අන්තිම එක W නේ. ඒකට මෙන්න මේක උඩ right mouse button එක click කරලා apply to selected slides කියන එක ගන්න. පළවෙනි එකේ තියෙන්නේ wood office theme, දෙවෙනි එකේ තියෙන්නේ wood type. right. ඊට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ apply the slide transition to all slide according to the following list. එතන slide transition කියන්නේ මේ slide එකේ අනිත් slide එකට මාරු වෙන transition එක අපිට දාන්නලු ripple. right. ඒක කොහොම slide වලට දාන්නලු transition බලන්න ripple කියන්නේ මොකද්ද කියලා. ripple මෙන්න මේකට මේක apply කරන්න click කරන්න. ඊට පස්සේ අපිට කියනවා මේකේ effect option එක from top to left. මෙන්න effect option වලින් top to left කියන එක තෝරන්න. top to left මේක. right. ඊට පස්සේ අපිට කියනවා මේක ඔක්කොම slide වලට apply කරන්න ඕනේ. ඒ වගේම on mouse click වලින් තමයි
ඇඩ්වාන්ස් වෙන්නේ. එතකොට අපි ඇඩ්වාන්ස් වෙන්නේ on mostly එක දැනටමත් දාලා තියෙන්නේ. මේක අපි apply කරමු all slide වලට. Apply to all slide. Right. Right. Apply to all slide. එතකොට මෙන්න මේ විදිහට මේක ඩිසයින් කරන්න ඕනේ. ඉස්සෙල්ලාම CAD background JPG කියන එක අපි දාන්න ඕනේ background විදිහට. ඊට පස්සේ කොහොමද background එක ඇඩ් කරන්නේ? ඩිසයින් ගිහින් මේක අපි අයින් කරලා දාමු. format background picture texture fill insert button එක click කරන්න comma file ඊට පස්සේ අපි මේක අපි තියෙන තැනින් ගන්න bed 36 වල resources වල cat background select කරන්න okay කරන්න insert කරන්න right එතන මේක එනවා අපිට කරන්න ඕනේ ඊට පස්සේ මොකද්ද මෙන්න මේ title එක දාන්න ඕනේ pets in our lives copy කරලා මේකේ copy කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට exam එකේදී මේක type කරන්න වෙනවා right අයින් කරලා දාමු subtitle එක අපිට ඕනේ නැහැ. ඒකෙන් දෙකම කළා දැම්මා. ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ title එක මේ විදිහට format කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපිට කියන font එක impact කියලා. right අපි මේක font එක ඕම් ගිහිල්ලා imp ගහපුවම impact එක එනවා. font size font color එක dark red මේක dark red font size එක වෙන්නේ 80යි ඊට පස්සේ කියනවා insert pet life png right ඒකෙන් වෙන මේක දාන්න insert ගිහිල්ලා pictures වලින් this ගිහිල්ලා මෙන්න මේක pet life ගන්න නේ right මේක උඩා කරලා තව ටිකක් උඩා කරලා දාමු හරි දැන් අපි පේන හැටි චුට්ටක් උඩට ගන්න ඕනේ මේක right එන මේ හැටියට දාමු right ඊට පස්සේ අපිට තියෙන මොකද්ද දැන් ඩිසයින් කරලා ඉවරයි පළවෙනි ස්ලයිඩ් එක දැන් අපිට තියෙන මෙන්න මේ විදිහට ඇනිමේෂන්ස් ටික දාන්න. ඒතර මේකේ ටයිටල් එකට ඇනිමේෂන් දෙකක් තියෙනවා. පළවෙනි ඇනිමේෂන් එක එන්ට්‍රන්ස් එක විදිහට paid after previous ටයිටල් එකේම දෙවෙනි ඇනිමේෂන් එක වෙන්නේ emphasis theater with previous අන්තිමට ඉමේජ් එකට මෙන්න මේ emphasis pulse with previous කියන එක දෙන්න ඕනේ. හරි පළවෙනි එකට අපිට තියෙන ටයිටල් එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ ඇනිමේෂන් යන්න ඊට පස්සේ ටයිටල් එක සිලෙක්ට් කරලා තියෙන්නේ පළවෙනි එක එන්ට්‍රස් එකේ තියෙන paid after previous දැන් මෙතනින් ගන්න add animation කියන එකෙන් ගන්න මොකද මේකෙන් ගත්තාම දෙවෙනි එක දානකොට දෙවෙනි එක තියාගන්න පුළුවන් නැත්තම් මේකෙන් දැම්මොත් පළවෙනි එක දාලා දෙවෙනි එකයි මේකෙන් දානකොට දෙවෙනි එක පළවෙනි එක නැති වෙලා යනවා හරි ඒ නිසා මතක ඇතුව මේක add animations කරන්න මේ animations දාන්න මෙන්න add animations හරි ඒතර අපි ඉස්සෙල්ලාම කියන interest paid after previous select කරලා තියෙන්නේ emphasis paid start එක තියෙන්නේ after previous right මේ පළවෙනි animation එක දැම්මා අපි ඊට පස්සේ බලමු මේ animation pane එක බැලුවොත් title එකට එකක් වැටලා දීලා ගියා පේනවා දෙවෙනි එක emphasis teeter with previous right emphasis මෙන්න මේකෙන් ගත් දාන්න ඕනේ emphasis teeter කියන එක අපි select කරන්න ඕනේ teeter with previous right with previous හරි දැන් පේන ටයිටල් එකට දෙකක් වැටලා තියෙනවා හරි ටයිටල් එකට ඇනිමේෂන්ස් දෙකක් තියෙනවා ඒක මේකෙන් දාපුවම තමයි හම්බුනේ නැත්තම් මේකෙන් දැම්ම මේ පළවෙනි එක වෙනුවට දෙවෙනි එක වැටලා ඒක රිප්ලේස් වෙලා නැති වෙලා යනවා එහෙනම් මේ ඇඩ් ඇනිමේෂන්ස් කියන එකෙන්ම ඇනිමේෂන් කියන එකෙන්ම දාන්න ඇනිමේෂන් දෙකකට ඊට පස්සේ අපිට අන්තිමට දෙන ඉමේජ් එකට දාන්න ඕනේ emphasis pulse with previous මේක සිලෙක්ට් කරන්න ඒකේ තියෙන emphasis එක type එක emphasis pulse add animation emphasis pulse මේක with previous
right. හරි එතකොට අපි සේව් කරමු. පළවෙනි ස්ලයිඩ් එක අපි ඩිසයින් කරලා ඇනිමේෂන් දාලා ඔක්කොම ඉවරයි. බලමු මේක ස්ලයිඩ් ෂෝ කරලා මෙන්න මෙතන පහළ තියෙන ස්ලයිඩ් ෂෝ බටන් එකේ. හරි. පළවෙනි ඇනිමේෂන් එක අවසానයි. පළවෙනි ස්ලයිඩ් එක හැදුවා. ඊළඟ දෙවෙනි එකට යමු. ඒකේ තියෙන ඉස්සෙල්ලාම ස්මාර්ට් ආර්ට් එක. මෙන්න මේක දාගන්න ඕනේ. අපි මෙන්න මේක අයින් කරමු. මේ තියෙන කොම්පොනන්ට් එක අපි අයින් කරලා දාමු. ෂේප් එක. ඒක අයින් කරලා අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ඉන්සර්ට් ගිහිල්ලා ස්මාර්ට් ආර්ට් එක දාමු. ඉන්සර්ට් ස්මාර්ට් ආර්ට් බලන්න මේ වගේ ස්මාර්ට් ආර්ට් එකක් තියෙන්නේ කොහෙද කියලා බලන්න. තියෙන්නේ times insert the given smart art. බලමු picture කියන එකේ තියෙනවා කියලා. මේකනේ මේක මේ වගේ අපි ඒක insert කරමු. මේකට අපි පහක් හතරක් තියෙනවා. මේකේ තියෙන තුනයි. ඒ නිසා අපි තව එකක් දාගමු. මෙතන add animation තියෙනකොට මෙන්න මෙතනින් add shape කියන එක ගන්න එකට තව එකක් add වෙනවා. හරියට. ඊට පස්සේ මේකට දාමු. මුලින්ම තියෙන්නේ rabbit. ඉස්සෙල්ලා කියනවා birds. ඊට පස්සේ dogs. Cats. ඊට පස්සේ අපි මෙන්න මෙතන අපි දාමු මේකේ rabbits කියන එක තෝරමු. rabbits birds birds parrot කියන එක ගන්න ඕනේ. ඊට පස්සේ dogs cats ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද මේක පොඩ්ඩක් උඩා කරලා මේ අයින්ට කරගමු. ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද කරන්න මෙන්න මේකේ ස්මාර්ට් ආර්ට් එකට මෙන්න මේ ප්‍රොපර්ටිස් ටික දාගමු. ෆොන්ට් එක ටයිම්ස් නිව් රෝමන් ෆොන්ට් සයිස් එක 28 change color guardian range ASM3 guardian range ASM2 guardian මෙන්න මේකනේ මේක තමයි color එක guardian range ASM3 use smart art style එක powder මෙන්න මෙතනින් අපි තෝරන්නේ powder කියන එක. මෙන්න මේකනේ ඒක දැම්මා. ඊට පස්සේ insert the given action button to go to the first slide. that's the action button එක දාන්න ඕනේ go to the first slide. ඒක home එක වගේ තියෙන එක ගන්න ඕනේ. ගමු insert ගිහිල්ලා shapes shapes වලින් පහළම තියෙන action button එකේ home එක වගේ තියෙන එක ගන්න ඕනේ. ඒක අරගෙන මෙතන home අන්තිම ඒ අහනවා අපිට hypertext to first slide. okay කරන්න. හරි. මේක පහළට ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද මේකේ තියෙන formatting ටික property shape fill white background one shape fill එක මෙතන තියෙනවා මෙන්න මේක තමයි white background one shape outline orange accent one orange accent one ඒක ඊට පස්සේ අපිට තියෙන title එක දාන්න මෙන්න මේක as popular pets around the world copy කරන්න. එතන දාමු අපි. ඔයගොල්ලන්ට එක්සෑම් එකකින් මේක ටයිප් කරන්න වෙනවා.
font type එක Algerian. Orange accent one, darker 25 full color. Orange accent, darker 25. Orange accent one, darker 25. ඒක තමයි දාන්න ඕනේ. ඊට පස්සේ font size එක 44. හරි. දැන් මෙහාට දෙමු. ඊට පස්සේ අපිට තියෙන මොකද්ද? එකත් හරි අවසාන වශයෙන් තියෙන shape එක දාන්න. shape එක ගමු heart shape එක. insert ගිහිල්ලා shapes වලින් heart shape එක තියෙන්නේ විතරනේ. එතන තියෙන්නේ එකක් මෙහෙම දාමු. right. මේක type කරන්නේ pets bring love joy. double click කරලා අපිට පුළුවන් මේක දැන් text එකක් add කරන්න. pets bring love joy and endless companionships into our lives. ඊට අපිට මේක තියෙන මේ විදිහට format කරගන්න ඕනේ. shape fill color එක orange. shape fill color එක orange. shape fill color එක මෙතනින් ගන්න ඕනේ. orange. ඊට පස්සේ තියෙනවා shape outline එක no outline. මෙතනින් ගන්න ඕනේ. no outline. comics and images. home and COM type කරන්න comics and images. font size එක 24. අපි එකත් හරි ඒක මේ වගේම කියලා තියෙන ටයිටල් එකයි නම්බර් එකයි account එකයි කියලා දෙනවා නේ. හරි. ඊට පස්සේ අපිට තියෙන අවසාන වශයෙන් මෙන්න මේ ඇනිමේෂන් ටික මේකට ඇඩ් කරන්න. ටයිටල් එකට ඉස්සෙල්ලාම ඇඩ් කරන්න තියෙන්නේ. ටයිටල් එක සිලෙක්ට් කරන්න. interest plugin on click. interest එක animation interest plugin on click හරි. on click smart art emphasis complementary color with previous. emphasis smart art එක select කරන්නේ emphasis complementary colors with previous start කියන එක with previous. right. එතකොට අනිත් එක වගේ නෙමෙයි මේක හැම එකටම එක ගානේ තමයි තියෙන animation action button එකට තියෙන exit wave after previous. action button එකට තියෙන exit wave කියන එක මේකේ නෑ ඇත්තටම. exit එකේ wave කියන එක මේකේ නෑ. ඒකට අපි බලමු මෙන්න මෙතන තියෙනවද කියලා. ඒතර මෙතන නැති ඒවා තව තියෙනවා more exit effects මෙතන බලන්න. මේකෙත් ඇත්තටම wave කියන එක මේකෙත් ඇවිල්ලා නෑ. හරි. මේක මම හිතන්නේ ගිය පාර කම්පියුටර්ස් වල තියෙන නැති මේකේ නෑ. ඒ නිසා අපි මොකක් හරි එකක් දාමු ස්පිනර් වගේ එකක් දාමු. right. ස්පිනර් වගේ එකක් දාලා okay කරමු. ඒකේ තියෙන්නේ after previous. right. ඔගොල්ලන්ට ඒ තියෙන ඔක්කොම ට්‍රාන්සිෂන් එතකොට ඇනිමේෂන්ස් ඒ තියෙනවද කියලා බලලා තමයි ඔයගොල්ලන්ට දෙන්නේ අනිවාර්යයෙන්ම. ඒ නැති ඒවා දෙන්නේ නැහැ. ඉන්න බය වෙන්න දෙයක් නැහැ. right. අපි මේක සේව් කරමු. දැන් බලමු මේක ස්ලයිඩ් ෂෝ වල මෙතනින් මේක විතරක්. හරි. මේ ක්ලික් කරලා බලමු. පළවෙනි එකට යනවානේ. ගැටලුවක් නැහැ. තියෙන paper 36 එකේ PowerPoint ප්‍රශ්නේ අවසන් කළා.